හෝටල් කාමරේ පුරාම වීතිලා තිබුණේ රෝස මල්වල සුවඳ. ඇඳ උඩ සුදු පාට මල් පැටි හිර හරිම ලස්සනට සැරසලා තිබුණා. ඒත් ඒ ලස්සන බලන්න තරම් මානසිකත්වයක් නෙත්මිට තිබුණේ නැහැ. එයා හිටියේ බයෙන් වෙවුල වෙවුල. එයා ඇඳේ කොනක වාඩි වෙලා තමන්ගේ මංගල ඇඳුම දිහා බලාගෙන හිටියා. නෙත්මිගේ හිතේ තිබුණේ ලොකු බයක්. කවින් කියන්නේ එයා ආදරේ කරපු කෙනා වුණත් අද එයාගේ හැසිරීම නෙත්මිට අමුතුවක් ගෙනාවා. දොර ඇරෙන සද්දෙට නෙත්මි කැසිලා බැලුවා. කවින් ඇතුළට ආවේ අතේ විස්කි වීදුරුවකුත් අරගෙන. එයාගේ ඇස් රතු වෙලා එයා ඇතුළට ඇවිත් දොර ලොක් කළා. නෙත්මි හෙමින් නැගිටලා කවින් ගාවට ගියා. කවින්, ඇයි ඔයා මේ තරම් බිව්වේ? අද අපේ වෙඩින් එක නේද? ඇයි ඔයා මේ විදිහට හැසිරෙන්නේ? නෙත්මි බොහොම හෙමින් යහුවා. එයාගේ හඬ වෙවුලනවා. කවින් එක පාරටම හයියෙන් hina වුණා. ඒ hina ඇතුලේ කිසිම ආදරයක් තිබුණේ නැහැ. වෙඩින් එක? ඔව්, වෙඩින් එක තමයි. උඹ හිතුවද නෙත්මි මම උඹට ආදරේට බැඳා කියලා? කවින් නෙත්මිගේ නිකටෙන් කද කියලා අල්ලගත්තා. එයාගේ ඇස්වල තිබුණේ රුතුරු පැල්මක්. අනේ කවින්, මට රිදෙනවා. මොකක්ද මේ කියන්නේ? ඔයාට පිස්සුද? අපි අවුරුදු 3ක් ආදරේ කළා නේද? නෙත්මිගේ ඇස්වල කඳුළු කඩාගෙන වැටුණා. ආදරේ? කවින් ආයෙත් hina වුණා. ඒක උඹේ හිතේ තිබුණ හීනයක් විතරයි නෙත්මි. මට ඕනේ උනේ උඹේ තාත්තගේ සල්ලි. ඒ ටික දැන් මගේ යතේ. ඒ විතරක් නෙවෙයි, උඹ දන්නවද උඹේ වටිනාකම තව කොච්චරද කියලා? මම උඹව විකුණන්නයි යන්නේ. ලොකු බිස්නස් එකක්. හැබැයි ඊට කලින් මට ඕන දේ මම කරගන්න ඕන. නෙත්මිට අදහගන්න බැරි වුණා. තමන් පරටත් වඩා ආදරේ කරපු මිනිහා මේ කියන්නේ මොනවද කියලා එයාට හිතා ගන්නත් බැරි වුණා. කවින්, ඔයා විහිළුවක් නේද කරන්නේ? අනේ එහෙම කියන්න එපා. මම ඔයාට කොච්චර ආදරේද? අපි කොච්චර හීන දැක්කද? අපේ පුංචි ගෙදර ගැන, අපේ දරුවෝ ගැන ඔයාට ඒ ඔක්කොම අමතකද? කවින් නෙත්මිව ඇඳට තල්ලු කළා. හීන බලන්න උඹට තව කාලයක් තියෙයි. හැබැයි ඒ හීන නෙවෙයි, අපායක්. මට සල්ලි ඕන නෙත්මි. මගේ ණය ගෙවන්න. මට සැපට ඉන්න සල්ලි ඕන. උඹේ රූපෙට හොඳ ඉල්ලුමක් තියෙනවා. කවින් වීදුරුව පැත්තකින් තියලා නෙත්මි ගාවට ආවා. කවින් කිසිම ආදරයක් නැතුව නෙත්මිව පාවිච්චි කරන්න ගත්තා. නෙත්මිට මේකේ යාගේ පළමු අත්දැකීම නිසා පුංචි අමාරුවක් දැනුණා. කවින්ට ඕනේ උනේ එයාගේ සතුට විතරයි. එයා නෙත්මි ගැන පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. පැයකට විතර පස්සේ කවින් ඇඳෙන් නැගිට්ටා. එයාගේ මූණේ තිබුණේ ජයග්‍රාහී හිනාවක්. එයා ආයෙත් ඇඳුම් මැදගෙන ෆෝන් එක ගත්තා. නෙත්මි ඇඳේ එක පැත්තකට වෙලා ඉකිගාගා අඬමින් හිටියා. හලෝ, ඔව් වැඩේ ඉවරයි. බඩු ලෑස්ති. තව ටිකකින් උඹලා වරෙල්ලා. මම එළියට එනවා. කවින් ෆෝන් එකෙන් කාටදෝ කතා කළා. නෙත්මි ඒ වචන ඇහෙනකොට තිගැස්සුණා. කවින්, කාටද එයා කතා කළේ? කවුද මෙහාට එන්නේ? නෙත්මි වෙවුලන හඬින් ඇහුවා. අනේ කවින්, මාව විකුණන්න එපා. මම ඕන දෙයක් කරන්නම්. මම වැඩකාරියෙක් වගේ ඉන්නම්. අනේ මාව මේ නිරයට තල්ලු කරන්න එපා. නෙත්මි කවින්ගේ කකුල දෙක අල්ලලා ඇඬුවා. දැන් ඔබ බිස්නස් එකක් විතරයි. තා පැය භාගයකින් උන් ඊට කලින් මම පහලට ගිහින් උන්ව එක්කන් එන්න. පැනලා යන්න හිතන්නවත් එපා. මුළු හෝටලෙම මගේ මිනිස්සු ඉන්නේ. විනාඩි 10ක් විතර යද්දි දොර ඇන සද්දයක් ඇහුණා. නෙත්මි හිතුවේ කවින්ගේ යාළුවෝ එනවා කියලා. නෙත්මි බය වෙන්න එපා. මේ මම. කවුදෝ හෙමින් කතා කළා. නෙත්මි බැලුවා. ඒ ආවේ කවින්ගේ හොඳම යාළුවා සමීර. නෙත්මි තවත් බය වුණා. සමීර ඇත්තට සල්ලාලෙක් කියලා එයා හිතුවා. අනේ සමීර, මට යන්න දෙන්න. ඔයාලත් කවින් වගේමද? සමීර ඉක්මනට නෙත්මි ගාවට ඇවිත් බිම වාඩි වුණා. එයාගේ ඇස්වල තිබුණේ කනගාටුවක්. නෙත්මි, බය වෙන්න එපා. මම ආවේ ඔයාට කරදරයක් කරන්න නෙවෙයි. මම මේ ඔක්කොම අහගෙන හිටියේ. මම එළියේ හිටියේ. මට හිතාගන්න බෑ කවි මේ වගේ වුණේ කොහොමද කියලා. මම දන්නවා එයා සූදුවට බැයි වෙලා හිටියා කියලා.
ඒත් මෙච්චර පාත් වැඩක් කරයි කියලා හිතුවේ නැහැ. සමීර එයා මාව විකුණන්න හදන්නේ. මාව බේරගන්න. මට මගේ අම්මලා ගාවට යන්න ඕන. නෙත්නි සමීරගේ අතින් අල්ලලා බැගෑපත් වුණා. සමීර නෙත්නිව නැගිට්ටෙව්වා. නෙත්නි අඬන්න එපා. මම ඔයාව මෙතනින් එක්කයි යනවා. කවින් පල්ලෙහාට ගියා. අපිට පිටුපසතරින් යන්න පුළුවන්. ඉක්මනට මේ සාරිය හදාගන්න. මගේ ජැකට් එක දාගන්න. අපි යමු. එයාගේ කකුල් වෙවුලනවා. සමීර එයාට වතුර වීදුරුවක් දුන්නා. බොන්න මේක. ඔයා ගොඩක් දුර්වල වෙලා. බය වෙන්න එපා. මම ඉන්නකම් කවින්ට ඔයාට අතක්වත් තියන්න දෙන්නේ නැහැ. සමීර ඔයාට කරදරයක් වෙයිද? කවින් ඔයාව මරයි. නෙත්නි හවු බයෙන්. මට මොනවා වුණත් කමක් නැහැ නෙත්නි. මට බෑ. මගේ ඇස් ඉස්සරහා මේ වගේ අපරාධයක් වෙනවා බලන් ඉන්න. කවින් කියන්නේ මගේ යාළුවෙක් වුණාට එයාද කරපු දෙයට මම කවදාවත් සමාව දෙන්නේ නැහැ. මම හැමදාම දැක්කා ඔයා යාට කොච්චර ආදරේ කළාද කියලා. ඒ ආදරේට මෙහිම වන්දි ගෙවන්න දෙන්න බෑ. එන්න යමු ඉක්මනට. සමීර නෙත්නිව කාමරයෙන් එළියට එක්කන් ආවා. හෝටලේ කොරිඩෝව දිගේ යනකොට නෙත්නිට දැනුනි හරියට මරණ දණ්ඩනයේ නියම වුණ කෙනෙක් බේරිලා යනවා වගේ. පිටුපසතරෙන් එළියට යනකොට කවින්ගේ කටහඬ පල්ලෙහා සාලෙන් ඇහෙනවා. එයා හයියෙන් hina වෙවි අර මිනිස්සු එක්ක කතා කරනවා. නෙත්විගේ පපුව ගැහෙන සද්දේ එයාටම ඇහෙනවා. සමීර නෙත්විගේ අතින් අල්ලගෙන එයාගේ කාර් එක ගාවට එක්කන් ගියා. නෙත්මි ඉක්මනට ඇතුළට නගින්න. ඔළුව පාත් කරගන්න. සමීර කිව්වා. කාර් එක වේගයෙන් හෝටලෙන් පිටත් වුණා. නෙත්නි ආපස්සට හැරිලා ඒ හෝටලේ දිහා බැලුවා. තමන්ගේ ජීවිතේ ලස්සනම දවස වෙන්න තිබුණ දවස අන්තිමට අපායක් වුණ හැටි එයාට මතක් වුණා. සැබෑ ආදරේ කියලා එයා හිතාගෙන හිටියේ ලොකු බොරුවක් කියලා එයාට තේරුණා. සමීර මම දැන් කොහේ යන්නද? මගේ ගෙදර අය මේවා දැනගත්තොත් මැරෙයි. මම කොහොමද මුණ දෙන්නේ? නෙත්මි අඬ ඇහුවා. නෙත්මි කලබල වෙන්න එපා. මම ඔයාව මගේ අක්කගේ ගෙදරට එක්කන් යනවා. එයා ටීචර් කෙනෙක්. එතන ඔයාට ආරක්ෂාව තියෙනවා. කවින්ට ඔයාව හොයාගන්න ලැබෙන්නේ නැහැ. අපි හෙට උදේම පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාමු. මම ඔයාගේ පැත්තෙන් සාක්ෂි දෙන්න ඉන්නවා. ඔයා බය වෙන්න එපා. නෙත්නි සමීර දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ අවංකකමක්. තමන් ආදරේ කරපු මිනිහා තමන්ව නිරයට තල්ලු කරද්දි කවදාවත් හිතපු නැති කෙනෙක් තමන්ව බේරගන්න ආපු එක ගැන නෙත්විට පුදුම හිතුණා. තෑන්ක්ස් සමීර. ඔයා ආත නැත්නම් මම ඉවරයි. මට හිතා ගන්න බෑ ඇයි කවින් මෙහෙම කළේ කියලා. කවින් කියන්නේ සල්ලි වලට ඕනෑම දෙයක් කරන කෙනෙක් කියලා දැනගත්තේ පරක්කු වෙලා නෙත්නි. ඒ වගේ මිනිස්සුන්ට ආදරේ කියන දේ තේරෙන්නේ නැහැ. ඔයා දැන් පරිස්සම්. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. මේක අමතක කරන්න උත්සාහ කරන්න. නෙත්නි ජනේලයෙන් එළිය බැලුවා. කළුව රහසතරු පායලා තිබුණා. හෝටලේ තිබුණ ඒ රෝස මල් වල සුවඳ දැන් නෙත්නිට දැනෙන්නේ නැහැ. ඒ වෙනුවට එයාට දැනෙන්නේ නිදහස. තමන්ගේ ජීවිතේ අන්තිම පරිච්ඡේදය ඉවර වුණා කියලා එයාට හිතුණා. කවින් දුන්න වේදනාව තවමත් ඇඟ ඇතුලේ තිබුණත් සමීරගේ උදව්ව නිසා එයාගේ හිතට පොඩි සහනයක් දැනුණා. මංගල සිහිනයේ අපායක් වුණත් ඒ අපායෙන් ගැලවෙන්න පාරක් ලැබුණ එක ගැන එයා දෙවියන්ට ස්තුති කළා. එයා දැස් පියාගත්තේ අලුත් ජීවිතයක් ගැන බලාපොරොත්තුවෙන්. කවදාවත් ආයි කවින් වගේ මිනිහෙක්ට රැවටෙන්නේ නැහැ කියලා එයා හිතින් අදිෂ්ඨාන කරගත්තා.